කෑම එකට ලුණු චුට්ටක් වැඩි වුණොත් ඒක හිත රිදෙන්නේ නැති විදිහට වයිෆ්ට හරි අම්මට හරි කියන්නේ කොහොමද? ඔයාගේ ටීම් එකේ ඉන්න කෙනෙක් කරන අඩුපාඩුවක් එහෙම නැත්නම් වැරද්දක් සම්බන්ධව ෆීඩ්බැක් එකක් දෙන්නේ කොහොමද? ඔයාට පුංචි දරුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එයා දඟ වැඩක් කරනවා නම් ඒ දඟ වැඩේ එයාට කරන්න එපා කියලා කොහොමද ෆීඩ්බැක් එකක් දෙන්නේ? මේවා ඉතා වැදගත් නේද? ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වගේ කාට හරි ෆීඩ්බැක් එකක් දෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් කලින් වීඩියෝ එකේ අපි කතා කළා ඩේල් කානගේ මහත්මයාගේ How to Win Friends and Influence People කියන පොතේ එන කරුණු කීපයක් ඇසුරෙන් කොහොමද කෙනෙක්ගේ හිත දිනාගන්නේ කියලා. ඉතින් ඒකේ එක තිබුණ කරුණක් තමයි if you want to gather honey don't kick over the beehive කියලා. ඒ කියන්නේ ඔයාලට මී පැණි එකතු කරගන්න ඕන නම් මී වදේට පයින් ගහන්න එපා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු සමහර ටීම් ලීඩ් කරන අය ඒ වගේම එදිනෙදා ජීවිතයේ වැඩ කරන අය මගෙන් අහපු ක්වෙස්චන් එකක් තමයි එහෙම කොහොමද අපි කාටවත් ෆීඩ්බැක් එකක් දෙන්න නැතුව දේවල් කරගන්නේ? අර කතාවක් තියෙනවා හැඳි ගාපු නැති හොද්දේ කැටි ගහනවා කියලා කතාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේ ෆීඩ්බැක් දෙන්න වෙනවනේ අපේ එදිනෙදා සමාජයේ විශේෂයෙන්ම නායකයෙකුට. ඒ කියන්නේ ටීම් එකක් කරන කෙනෙකුට මේ වගේ ෆීඩ්බැක් දෙන්න ඕනේ. ඒ කියන්නේ කාට හරි දෙයක් කියන්න වෙනවා. ඉතින් ඒක කොහොමද කරන්න කියලා මගෙන් අහලා තිබ්බා. ඇත්තනේ. ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් අපිට ෆීඩ්බැක් එකක් දෙන්න සිද්ධ වෙනවා. රයිට්? සමහර අවස්ථාවලදී. ඒක කොහොමද කරන්නේ? මම කතා කරේ ක්‍රිටිසයිස් කරන්න එපා කියලා. ක්‍රිටිසිසම් සහ ෆීඩ්බැක් අතර වෙනසක් තියෙනවා. ඒ ගැන මම වීඩියෝ එකක් කරලා තින්නේ. ඒ වීඩියෝ එක බලන්න පුළුවන් නම් ගිහලා මොනවද ක්‍රිටිසිසම් සහ ෆීඩ්බැක් අතර තියෙන වෙනස කියලා. ඉතින් මෙතෙන්දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි එහෙම කෙනෙකුට ෆීඩ්බැක් එකක් දෙන්නේ? කියලා මම ටිප්ස් 10ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බෝනස් ටිප් එකකුත් තියෙනවා. මම ආරාධනා කරනවා හැමෝටම Scott 99 Motivation YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක press කරන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. subscribe කරොත් එහෙම ඔයාගේ home screen එකේ මේ වගේ වීඩියෝ එකක් ආවොත් suggest වෙනවා. ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම like කරන්න, comment එකක් දාන්න වීඩියෝ එක ගැන ඔයා මොනවද හිතන්නේ කියලා. හොඳ හෝ නරක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔබගේ ආදරණීයන්ට ටීම් එකේ කට්ටියට ඔයාගේ බොස්ට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න එයාටත් බලන්න කියලා. එහෙනම් අපි අද දවසේ content එකට අපි නැවත අවධානය යොමු කරමු. පළවෙනි කාරණය තමයි ඔබ ෆීඩ්බැක් එකක් දෙන්න යනකොට ඉස්සෙල්ලාම ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපි කියනවා අවංක විදිහට අව්‍යාජව එයාට පොඩි ප්‍රශංසාවක් කරන්න. අපි කැමතිනේ හැමදාම අර කලින් වීඩියෝ එකෙත් මම කතා කරේ ඒ වගේ අපි අව්‍යාජ ප්‍රශංසාවක් අපි හැමෝම කැමතිනේ. කියන්නේ රිසර්ච් වලිනුත් හොයාගෙන තියෙනවා හැමෝම කැමතියි කියලා මේ ප්‍රශංසාවන් ලබා ගන්න appreciations. ඒ කියන්නේ අපි හොඳයි කියලා කියනවට කැමතියි කියලා. මේ සතු උනත් එහෙමයි කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මම ඒකෙත් සඳහන් කළා. කියන සතෙක් වුණත් අපි ට්‍රේන් කරනකොට ඒ සතාට පනිෂ් කරලා ට්‍රේන් කරනවට වඩා ඉෆෙක්ටිව් එයාට හොඳ විදිහට රයිට් එයාගේ good behavior එකට කම්ප්ලිමන්ට් කරලා ට්‍රේන් කරොත් එහෙම හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් ඉෆෙක්ටිව් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මේක මේ අර අපි ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ Toastmasters කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකෙත් කතා කරනවා ඒගොල්ලෝ ඉවැලුවේෂන් එක කියන්නේ ෆීඩ්බැක් එකක් දෙනකොට ඉස්සෙල්ලාම පොසිටිව් දේවල් වලින් පටන් ගන්න කියලා. ඉතින් මොනවා හරි දෙයක් කමන්නේ හොඳ දෙයක් එයාගේ හයිලයිට් කරලා ඒකෙන් ස්ටාර්ට් කරන්න. දැන් උදාහරණයක් විදිහට කියනවා එක්තරා ආයතනයක අලුතෙන් ආපු ළමයෙක් ඉන්නවා. මේ ළමයා හැමදාම පරක් වෙලා තමයි එන්නේ. රයිට්? ඉතින් පරක් වෙලා එන හින්දා මේකට මොකක් හරි විසඳුමක් දෙන්න ඕනේ. දැන් බොස්ටත් ප්‍රශ්නයක් දැන් අර වගේ තත්ත්වයක් දැන් ඒ කියන්නේ මුකුත් කියන්නත් බෑ. don't kick over the beehive අපිට එයා ළමයාගේ හිත රිද්දන්නත් බෑ. එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙන්න බුලා. හැබැයි මෙයා පරක් වෙලා එනවා. සමහර වැඩ පටන් ගන්න ප්‍රශ්න වෙනවා. ඉතින් මෙයා මේ නායකයා කොහොමද මෙයාට ෆීඩ්බැක් එක දුන්නේ? ඉස්සලාම ඇතුළට එනකොටම එයා දවසක් බලන් ඉඳලා කිව්වා ඔයාගේ ඇඳුම හරි ලස්සනයි. රයිට්? කියලා කිව්වහම ඉතින් එයාට ගොඩක් සතුටු වුණා. අපි ඊළඟ දවසේ ඉඳලා ටිකක් වෙලාවටත් එමු නේද? වගේ ක්වෙස්චන් එකක් එනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේක කියන්න ඕනේ විදිහ. ඒ කියන්නේ අපි මේ ඉම්ප්‍රූව් කරගන්න ඕනේ පොයින්ට් එක කියන්න ඕනේ විදි තව තියෙනවා. ඒ ගැන අනිත් වීඩියෝස් ටික බලන්න, අනිත් ටිප්ස් ටික බලන්න. ඉස්සෙල්ලාම අපි පොසිටිව් දෙයකින් තමයි පටන් මොනවා හරි පොසිටිව් දෙයක් හොයාගන්න. right? පොසිටිව් දෙයින් තමයි පටන් ගන්න ඕනේ. ඒක එයාගේ ලයිෆ් එකේ දෙයක් වෙන්න පුළුවන්, ඔබ දකින දෙයක් වෙන්න පුළුවන්, right? සමහරට අද කොණ්ඩේ පීරලා ලස්සනයි වෙන්න පුළුවන්, ඇඳුම ලස්සනයි වෙන්න පුළුවන්, right? ඔයා සාමාන්‍ය මහන්සියලා වැඩ කරනවා, right? ගොඩක් thank you ඒකට. මොනවා හරි මේ වගේ පොසිටිව් දෙයකින් ඉස්සෙල්ලාම පටන් ගන්න කියන එක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි කාරණය තමයි අපි ඒරියා එක ඉම්ප්‍රූව් කරගන්න ෆීඩ්බැක් එකක් දෙනකොට
ඉස්සෙල්ලාම තමන්ගේ අතීතය ගැන කතා කරන්න කියලා. හරි මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. උදාහරණය තමයි අපි හිතමු ඔබට ඉන්නවා කණ්ඩායමේ ඔබ නායකයෙක් නම් ඔබ කණ්ඩායමක් කරන කෙනෙක් නම් ඔබේ ටීම් එකේ ඉන්නවා මොකක් හරි වැරද්දක් කරන කෙනෙක්. රයිට් අපි අර උදාහරණෙම ගමු. පරක් වෙලා එන උදාහරණෙම ගමු. එතකොට අපි හිතමු මේ මෙම්බර් හැමදාම පරක් වෙලා ඉන්නේ. රයිට් අපිට කියන්න පුළුවන් ඒකේ මගේ අතීතය සඳහන් කරලා කියන්න පුළුවන් මාත් මේ කම්පැනි එකට ජොයින් වෙච්ච මුල් දවස්වල සෑහෙන්න පරක් වෙලා තමයි ඔෆිස් ආවේ. සමහර දවස්වලට පරක් වෙලා ආවේ. මොකද මේ හරියේ පොඩ්ඩක් ට්‍රැෆික් නේ. ඒ හින්දා මං හරියටම වෙලාව දැනගෙන හිටියේ නෑ. මං සාමාන්‍යයෙන් කලින් ඔෆිස් එකට ගියපු වෙලාව කලින් සම්බන්ධ වෙලා හිටපු ඔෆිස් එකට ගිය වෙලාවටම තමයි ගෙදර රිලැක්ස් වෙලා ආවේ. හැබැයි මේ හරියට පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි මාත් ඒ කාලේ පොඩ්ඩක් පරක් වෙලා තමයි ආවේ. මං හිතන්නේ ඔයාටත් ඒ වගේ වැඩක් වෙලා තියෙන්නේ මං හිතන්නේ. පොඩ්ඩක් වේලාසන එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ්ඩක් විනාඩි 15ක් 20ක් වේලාසන නැගිට්ටනම් හරි. මොකද මටත් ওই ප්‍රශ්නේ මුල තිබ්බා. right ඒ වගේ. එතකොට අපි common ground එකකට එනවා. එයාට අර embarrassment එකක් එන්නේ නැහැ. එයාට අවධානයක් එනවා. right okay. එහෙනම් මම මේ වැරද්ද හදා ගන්න ඕනේ කියලා. right මේක විවිධ ආකාරයට විවිධ තැන්වලට අපිට යොදවන්න පුළුවන්. මම එක උදාහරණයක් විතරක් කිව්වා. ඔන්න ඔබට apply කරගන්න. තුන්වෙනි tip එක තමයි අපි අහමුද ඕඩර් එකක් දෙන්න නැතුව කියලා. කියන්නේ විධානයක් දෙන්න නැතුව අපි අහලා බලමුද කියලා. දැන් උදාහරණයක් විදිහට මොන හරි ප්‍රශ්නයක් වුණාම අපිට කියන්න පුළුවන් දැන් අපි ගෙදර කැම ප්‍රශ්න ගමු. right ලුණු පොඩ්ඩක් වැඩි වුණා. right එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඊළඟ පාර ලුණු චුට්ටක් අඩු කරගන්න කැම. right මේක අපි කියන විදිහට how you say it කියන එකක් තියෙන එක ටිප් එකක් විදිහට ඔයා පොඩ්ඩක් ලුණු ටිකක් අඩු කරා නම් හොඳයි කැම වලට කියලා. එහෙම විධානයක් දෙන්න පුළුවන් ඕඩර් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අනිත් පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තමයි අපි ඉස්සරහට කරනකොට මේ ලුණු චුට්ටක් අඩු කරගමු නේද කැම වලට. ඒක ඇඟටත් හොඳයිනේ පොඩ්ඩක්. නැත්නම් අපි ප්‍රශ්නයක් විදිහට යාගෙන් අහනවා ඔයා හිතන්නේ මොකද කැම වල ලුණු ගැන අඩු වුණොත් හොඳයිද? right දැන් බලන්න honest අර මං කිව්ව එකයි මේ කාරණා කීපයක් එක්ක කනෙක්ට් වෙලා එන්න ඕනේ කියලා. අපි කියවනේ අර honest appreciation එකක් දෙන්න ඕනේ කියලා. අපි මේ ලුණු උදාහරණ ගමු. right අපි ඒකට appreciation එකකුත් දීලා කියනවා. ඔයා අද හදපු අපි තුමු මාළු කරිය නම් හරිම රසයි. right ඔයා මොකද හිතන්නේ ඒකට තව ලුණු ටිකක් අඩු වුණොත් හොඳයිද? right කාගේවත් හිත රිදුන්නේ නැහැ. හැබැයි මේක අපිට හිත රිදෙන විදිහට ඕනනම් කියන්නත් පුළුවන්. right එහෙනම් කාගේ අපි කියන්නේ අපි දේවල් එළිය කරන්න කලින් අපි ගේ ඇතුලේ පොඩ්ඩක් අනුගමනය කරලා ඉන්න ඕනේ නේද? ඉතින් ඒ නිසා අර මං කිව්ව එකයි කරුණු කීපයක් කම්බයින් වෙලා කම්බිනේෂන් එකක් විදියට අපිට එන්න පුළුවන් කියලා. right කාරණාංක 3. දෙයක් ඕඩර් එකක් දෙන්න නැතුව අපි ක්වෙස්චන් එකක් විදියට අහනවා මෙහෙම කරමුද? මෙහෙම කරොත් හොඳයිද කියලා. ඒක ටීම් එකේ මෙම්බර් කෙනෙක්ගෙන් වුණත් අහන්න පුළුවන්. අපි හිතමු ඔබ පිළියෙල කරපු ඩේටා එකක ඔබට පේනවා ඇකියුරසි එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. කියන ඔයා මහන්සියලා ගොඩක් වැඩ කරලා තියෙනවා මේ අපි පොඩ්ඩක් මේක බලමුද මේකේ ඩේටා හරියටම හරිද කියලා ඩබල් චෙක් කරමුද? මට මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් ආවා. right ඒ වගේ දෙයක් අපිට අහන්න පුළුවන්. කාරණාංක 3. හතරවෙනි කාරණේ තමයි save the face කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත් කෙනාගේ මූණ බේරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මොන හරි ෆීඩ්බැක් එකක් දෙනකොට ඒක කට්ටිය ඉස්සරහා පබ්ලිකලි දෙන්නේ නැතුව අපිට පුළුවන් ඒක ප්‍රයිවට්ලි දෙන්න. මොකද අපි ඒරියා එකක් ඉම්ප්‍රූව් කරගන්න කතා කරන්නේ. අපි ඇප්‍රීසියේෂන් එකක් තියෙනවා නම් එයාට මොකක් හරි හොඳක් කියන දෙනවා ඒක කට්ටිය ඉස්සරහම කියනවා. හැබැයි අපිට තියෙනවා නම් එයාට ඉම්ප්‍රූව් කරගන්න ඒරියා එකක් අපි එයාට පොඩ්ඩක් පැත්තකට කතා කරලා ප්‍රයිවට්ලි කියනවා. ඒතකොට හිතන්නකෝ පැත්තකට කතා කරලා ප්‍රයිවට්ලි හොඳ කියලා එයාටගෙන් ක්වෙස්චන් එකක් අහනවා මේක ඉම්ප්‍රූව් වුණොත් හොඳයි නේද කියලා. කොච්චර ලස්සන කොන්වර්සේෂන් එකක් වෙයිද? කොච්චර ලස්සන නායකයෙක් වෙයිද? කොච්චර හිතවත් හොඳ පුද්ගලයෙක් වෙයිද මේ වගේ කරුණු ඔබ දිගටම අනුගමනය කරොත්. right අපි කාරණා 4ක් ගැන කතා කරා. ඊළඟ කාරණේ තමයි පුළුවන් තරම් හොඳ දේවල්. ඒ කියන්නේ චූටි හරි කමන්නේ හොඳ දෙයක් හැම වෙලේම කියන්න කියලා. right හොඳ දේ හැම වෙලේම පොඩි දෙයක් හරි කමන්නේ ඒක තමයි මුලින්ම එන්න ඕනේ. අර කියනවා මේ හරි පෙරේත වෙන්න කියලා කියනවා මේක සිංහල හරියටම ට්‍රාන්ස්ලේට් කරනකොට ඒක හරියට වෙනවද දන්නේ නැහැ. පෙරේත වෙන්න කියලා කියනවා මේ ෆීඩ් හොඳයි කියලා කියන මිනිස්සුන්ට. රයිට් අනේ ඔයා හොඳයි මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා. හැබැයි ලෝභ වෙන්න කියලා කියනවා එයාට ෆීඩ්බැක් දෙන්න කියලා. අවශ්‍යම නම් ෆීඩ්බැක් දෙන්න කියලා කියනවා. මේක බෝනස් පොයින්ට් එකක් විදිහට මම ඉස්සරහට කතා කරනවා. රයිට් අපි කාරණා පහක් ගැන කතා කරා. ඊට පස්වෙනි කාරණේ තමයි කියන්නේ
ඔයා හැම වෙලේම පෙරේත වෙන්න දෙන්න හොඳ දේවල් කියන්න. හැබැයි ෆීඩ්බැක් එක දෙන්න ඔයා පොඩ්ඩක් පස්ස තියනවා වඩිය. රයිට් අවශ්‍යම නම් තමයි ඒක දෙන්න. ඊළඟ කාරණේ තමයි give a person a reputation to live කියලා. ඒ කියන්නේ අපි එයාට කියන ඔයා මේ වගේ කෙනෙක්. ඒ නිසා ඔයාට මේ වගේ වැඩ හරියන්නේ නැහැ කියලා. රයිට් මං කියන්නම් මේක අපේ ගෙදර කොහොමද කරන්නේ කියලා. චූටි බබෙක් අපි හිතමු මේක මේ පොතෙත් සඳහන් වෙනවා. මේ චූටි බබාට අපි හිතමු එයා මොකක් හරි නෝටි වැඩක් කරනවා. රයිට් අපි හිතමු මොන හරි කෑම බිම දානවා හරි රයිට් මොන හරි හැඩි කරනවා හරි ඒ වගේ කරනවා. එයාට පොඩි රෙපියුටේෂන් එකක් දෙනවා ජීවත් වෙන්න. මොකක්ද දන්නද? එයාට කියනවා පුතා දැන් ඔයා අවුරුදු 4ක බබෙක් නේ. අපි එක්සැම්පල් එකක් විදිහට ඔයා ලොකු බබෙක් නේ දැන්. මං හිතන්නේ ලොකු බබාලා ඔහොම කෑම බිම දාන්නේ නැහැ. රයිට් ලොකු බබාලා කෑම බිම දාන ඒගොල්ලෝ අතින් නැත්නම් හැන්දෙන් තමයි මේස උඩ ඉඳන් කන්නේ. ඔයත් කැමතිද එහෙම try කරලා බලන්න. අර අන්නේ ලැන්ග්වේජ් එකෙන් කියන්නේ යාට රෙපියුටේෂන් එකක් දෙනවා ජීවත් වෙන්න මොකක් හරි. රයිට් දැන් ස්පෙෂලි දැන් ලොකු බබෙක් නම් ඉන්නේ. කියන්නේ ගෙදර තව චූටි බබෙක් ඉන්නවා නම් එයාට යාට එක්සැම්පල් එකක් විදිහට සෙට් කරලා අපිට මේක කියන්න පුළුවන්. රයිට් ඊළඟට අපිට මේක ඔෆිස් එකේ වුණත් අපිට අනුගමනය කරන්න පුළුවන්. රයිට් අපි හිතමු මෙම්බර් කෙනෙකුට කියන යාට රෙපියුටේෂන් එකක් දෙනවා ජීවත් වෙන්න. මේ මම දැකලා තියෙනවා ඔයාගේ වැඩ හැම වෙලේම නීට් හරි. රයිට් ඔයාගේ වැඩ හැම වෙලේම නීට් ඔයා ප්‍රසන්ටේෂන් එකක් හදුවොත් ලස්සනට හදනවා. රයිට් ඒ නිසා මං හිතන්නේ ඒ විදිහට බලනකොට මේ ප්‍රසන්ටේෂන් එක ඔයාගේ බෙස්ට් එක වෙලා නැහැ තාම. අපි මේක පොඩ්ඩක් හදාගමුකෝ. රයිට් එතකොට එයාට රෙපියුටේෂන් එකක් දෙනවා ජීවත් වෙන්න. ඒ රෙපියුටේෂන් එක මත තමයි ඔයා මෙයාට මේ ඉම්ප්‍රූව්මන්ට් එක දෙන්නේ. රයිට් බලන්න මේ කන්ටෙන්ට්ස් ටික ඔක්කොම එකතු වුණාම ලස්සන වැඩක් වෙයි නේද? ඊළඟ කාරණේ කියන්න පොඩ්ඩක් තන චොට්ටක් වෙනස් කරා. රයිට් වෙනස් කරන සිද්ධ වුණා. පොන්චි ලොජිස්ටික් ප්‍රශ්න නිසා මට තන දෙන්න උනා වෙන කෙනෙකුට. ඉතින් ඒ සමව තන මාරු කළ වෙන තැනකට ආවා. රයිට් ඊළඟ කාරණේ තමයි අපි කාට හරි ෆීඩ්බැක් එකක් දෙනකොට ඒ ෆීඩ්බැක් එක දෙනකොට එයාට කියනවා මේ වැරද්ද හදාගන්න ලේසි වැඩක් කියලා එයාට පොඩ්ඩක් පෙන්නලා දෙනවා. රයිට් ඒක හිස්ටරි එක බේස් කරගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා කරපු වැඩ බේස් කරගෙන වෙන්න පුළුවන් ඒ වගේ. රයිට් අපි හිතමු අපි මොකක් හරි ඩෙඩ්ලයින් එකකට වැඩ කරනවා. රයිට් ඔයාට මේක එක එක විදිහට ඒ කියන්නේ ඔයාට කියන්න ඕනේ කොහොම හරි මේක මේ වැරද්ද හදාගන්න ලේසි කියලා තමයි කියන්න ඕනේ. අපි හිතමු ඩෙඩ්ලයින් එකකට වැඩ කරනවා. අපි කියනවා මේක අර ෆයින් රෙපියුටේෂන් එකත් එක්ක තමයි එන්නේ. රයිට් අපි තුම ඩෙඩ්ලයින් එකක් මීට් කරේ නෑ එයා. රයිට් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි කියනවා ඔයා මේ කලින් හැම වැඩක්ම හොඳට වෙලාවට කරා. මං හිතන්නේ ඔයාට මේක හදාගන්න පුළුවන් මේ ඩෙඩ්ලයින් එකට වැඩේ කරගන්න එක ඔයාට ලොකු වැඩක් නෙවෙයි. ඒ වගේ. අපි තුමු ප්‍රසන්ටේෂන් එකක් කරා කවුරු හරි. ප්‍රසන්ටේෂන් එක කරාම ප්‍රසන්ටේෂන් එකේ ක්වොලිටි එක එච්චර හොඳට ආවේ නැහැ. රයිට් එහෙනම් අපිට කියන්න පුළුවන් අපෝ ඔයාට ওই ප්‍රසන්ටේෂන් එක ගොඩ දාගන්න පුළුවන්. මම දන්නවා ඔයා ඒක කරන්න පුළුවන් මට්ටමක කෙනෙක් කියලා. රයිට් එතකොට මම කියන්නේ මේවා කම්බිනේෂන් එකක් එක්ක එන්න ඕනේ මිත්‍රෝ නේ. ඒ කියන්නේ එක දේවල් කනෙක්ට් කරලා තමයි එන්න ඕනේ. මෙතෙන්දී අපි කතා කරන්නේ මේ වැරද්ද හදාගන්න ලේසි කියලා එයාට ඒත්තු ගන්න එක. ඊළඟ කාරණේ තමයි දැන් මේ මිනිස්සෙක් ඉන්ෆ්ලුවන්ස් කරන්න වැදගත් වෙන කාරණයක්. රයිට් හොඳම දේවල් අන්තිමට තමයි තියෙන්නේ. ඒ තමයි ඒක කරන එක එයාට හැපිනස් එකක් විදියට හයිලයිට් කරන එක. කියන්නේ මේක ඔයා කරොත් ඔයාට හොඳයි ඔයාට සතුටක් කියන එක හදලා දුන්නා. ඒ කියන්නේ මේක වැරද්ද හදාගත්තොත් එහෙම. රයිට්. දැන් උදාහරණයක් විදියට අපි හිතමු පොඩි බබෙකුට. රයිට් අපි කියනවා ඔයා අතින් කෑම කන්නේ නැහැ එයා කවනකම් ඉන්නවා. මම හිතනවා අපි එන්කරේජ් කරනවා එයාට කියන්න. ඔයා අතින් කෑම කෑවොත් ඔයාගේ ස්කූලේ ටීචර්ස්ලා කැමති ඔයාට ගොඩක් ආදරේ වෙයි. රයිට්. එයා කරපෙන් එයාට ෂයින් වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. දැන් මේක ඔෆිස් එකෙත් අපිට කරන්න පුළුවන්. අපි හිතමු හදපු රිපෝට් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. රයිට්. අර දේවලුත් එකතු කරලා රයිට් එයාට හොඳක් කියලා ඉවර වෙලා රයිට් මේක ඊසි කියලා පෙන්නලා එයාට කියනවා මේ වැරද්ද ඔයාට හදාගත්තොත් මම හිතනවා ඔයාගේ කැරියර් එකේ ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. රයිට්. එතකොට මේක වැරද්දක් විදිහට නෙමෙයි. කියන්නේ මේක ඕඩර් එකක් විදිහට නෙමෙයි දකින්නේ. එයාගේ පැත්තෙන් එයාට කරන්න ඕන දෙයක් විදිහට තමයි දකින්නේ. රයිට්. ඒක තවත් වැදගත් කාරණයක්. ඊළඟ එකට තමයි අපි කාගේ හරි ඒරියා එකක ඉම්ප්‍රූව් කරගන්න. කියන්නේ එයාගේ මිස්ටේක් එකක් එයාට දෙන ෆීඩ්බැක් එක ඉන්ඩිරෙක්ට්ලි ඒ කියන්නේ කෙලින්ම නැතුව වක්‍රාකාරයෙන් එයාට සඳහන් කරන එක. රයිට් අපි දුමු අපි මීටින් එකක කතා කර ඉද්දි එක්කෙනෙක් ගොඩාක් වැඩිපුර කතා කරනවා. රයිට්
අර දැන් අර කම්බිනේෂන් එකක් අපි අර කලින් කතා කරපු ඒවායේ කම්බිනේෂන් එකකුත් ඇවිල්ලා ඊළඟට අපි කියන මේ අපි අනිත් අයට පොඩ්ඩක් අවස්ථාව දෙමු නේද කතා කරන්න. right? ඩිරෙක්ට්ලි යාට කියන්නේ නවත්තපන් ඔයාගේ කතාව කියලා. අපි කියන අනිත් අයටත් කතා කරන්න අවස්ථාවක් දුන්නොත් හොඳයි. ඉන්ඩිරෙක්ට්ලි ඒක කතා කරනවා. ඊළඟට තවත් කාරණයක් තමයි ෆීඩ්බැක් එකක් දෙනකොට අපිට පාවිච්චි කරන්න ඕනේ වචන. right? දැන් ඒකේ තියෙනවා and සහ but කියලා වචනයක්. දැන් but කියලා කියන්නේ නමුත් කියන එක. දැන් අපි හොඳක් කියාගෙන ඇවිල්ලා but කියලා කිව්වොත් එහෙම ඒකෙන් කියවෙන්නේ අනිත් ඔක්කොම අපි කලින් කියපු දේවල් වැලිඩ් නැහැ මේක තමයි වැලිඩ් කියලා. හැබැයි අපි and කියලා කිව්වොත් එහෙම අර දේවල් වැලිඩ් ඒවත් එක්කම මේක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා කියනවා. මේකත් වැදගත් වර්ඩ් එකක්. කියන්නේ අපි නමුත් මේ ඔයා හොඳ ළමෙක් හැබැයි කිව්වොත් ඒ කියන්නේ අර ටික ඔක්කොම ඉවරයි කියන එක. right? ඔයා වැඩ ටික හොඳට කරන් ඇවිල්ලා තියෙනවා but ඔයා ඩෙඩ්ලයින් මීට් කරේ නෑනේ. right? එනිසා but නේද ඔයා වැඩ ටික හොඳට කරන් ඇවිල්ලා තියෙනවා සහ මේ අපි ඉස්සරහට යනකොට going forward අපි පොඩ්ඩක් ඩෙඩ්ලයින් එකටත් වැඩ කරන්න බලමු. මොකද ඔයා කලින් ඒ වගේ ඩෙඩ්ලයින් වලට වැඩ කරලා තියෙන කෙනෙක්. ඒ නිසා ඔයාට ලේසි ඕක කරන්න. ඕක හදාගත්තොත් ඔයාට මම හිතන්නේ මේ කැරියර් එක ඉස්සරහට හොඳට යන්න පුළුවන්. බලන්න මම අර ටිප්ස් කීපයක් එකතු කරලා තමයි මේ සෙන්ටෙන්ස් එක කිව්වේ. ඒ නිසා ෆීඩ්බැක් එක දෙනකොට ඒ පැත්තෙන් හිතන්න. ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි ෆීඩ්බැක් එකක් දෙනකොට අපි අන්තිම පොයින්ට් එක තමයි වැදගත් පොයින්ට් එක. මේ පොයින්ට් එක සහ අන්තිම පොයින්ට් එක. ෆීඩ්බැක් එක දෙනකොට ගේට්ස් 3ක් පාස් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ 3ට yes කියලා උත්තරේ හම්බුනොත් විතරයි ඔයා ෆීඩ්බැක් එකක් දෙන්නේ. right? පළවෙනි කාරණේ තමයි is it true? ඒ කියන්නේ ඒක ඇත්තද? දැන් ඔයා ෆීඩ්බැක් එකක් දෙන්න යනකොට බලනවා එයාට මේ ෆීඩ්බැක් එක දෙන්න යනකොට ඇත්තටම එයාට වැරද්දක් මෙතන වෙලා තියෙනවද? ඔයාට ඇහිච්ච දේ, ඔයාට කවුරුහරි කියපු දේ, ඔයා දැනගත්ත දේ ඇත්තක්ද කියලා හොයලා බලන්න ඉස්සෙල්ලාම. ඒක නැත්තම් ඒ ෆීඩ්බැක් එක එතනින්ම නවත්තලා දාන්න. දෙවෙනි එක තමයි is it necessary? හරි ඇත්ත තමයි. හැබැයි ඒක වැදගත් මම කියන එක මේ කෙනාට. ඒක අවශ්‍යද කියන එක තමයි දෙවෙනි එක. is it necessary? තුන්වෙනි ගේට් එක තමයි is it kind? ඒ කියන්නේ මේක කාරුණිකයිද කියන එක. එතකොට ඇත්ත නෙමෙයි නම් බොරුවක් නම් එතනින්ම ඩ්‍රොප් කළා. ඇත්ත හැබැයි ඒක කියන එක වැදගත් නෑ, තේරුමක් නෑ. right? එයාට වැදගත් නෑ, මටත් වැදගත් නෑ. ඒක එතනින් ඩ්‍රොප් කළා. ඒක ඇත්ත කියන්න ඕනේ. මොකද මගේ ටීම් එකේ කෙනෙක් මම එයාව හදා ගන්න ඕනේ, මගේ දරුවා මම හදා ගන්න ඕනේ. එහෙමනම් is it kind? ඒක kind කියලා දැනගන්න. අන්තිම පොයින්ට් එක තමයි පුළුවන් නම් මිනිස්සු ක්‍රිටිසයිස් නොකර ඉන්න. පුළුවන් තරම් මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරන්න. පුළුවන් තරම් මිනිස්සු ක්‍රිටිසයිස් නොකර ඉන්න. පුළුවන් තරම් මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරන්න. මේක තමයි අවසන් කාරණේ. ඉතින් අද මට කතා කරන්න ඕනේ උනේ කොහොමද කෙනෙක්ට ෆීඩ්බැක් එකක් දෙන්නේ කියන එක ගැන කතා කරන්න. ටිප්ස් මම හිතන්නේ 10කට වැඩි ප්‍රමාණයක් මම කතා කළා. ඉතින් ඔබ කැමතිම ටිප් එක මොකක්ද කියලා පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න ඔබෙන් සමු ගන්නවා. ඔබට ජය වේවා.